මම මේ වියගහ ගැන පොඩි විස්තරයක් කරන්නේ මේක පරම්පරාවෙන් එන වියගහක්. මේක විශේෂ හේතුවක් තියෙනවා. පුරාණේ කියමනක් තියෙනවා විය කනපස් බෑවා වියසුදුරින් එළිය බලනවා කියලා කතාවක් තියෙනවා. ඒකේ හේතුව තමයි මේක ගොවියා කුඹරේ හානකොට මේ ගොවියාගේ වියගහ කැඩෙනවා. ඒකට කැඩුණාට පස්සේ මේක දානවා ගොවියා අරන් ගිහිල්ලා වනාතට. වනාතට දාපුවාම මේ කෑලි දෙක කවදාරි ලොකු වර්ෂාවක් ආපුවාම දැස්සකට මේක දාන කෑලි දෙක වැටෙනවා ඇලකට. ඇලකට වුණාට පස්සේ ඇලෙන් ගහගෙන යනවා ගඟකට. ගඟකට ගියන් පස්සේ ගඟෙන් මුහුදට යනවා. මුහුදට ගියාම මේ කෑලි දෙක එකට වෙලා කලින් අර තිබ්බ තත්ත්වයට වාගේ වියගහ හැදුනාට පස්සේ ඒකෙන් එළිය බලන කනකස්බාවේ එළිය බසනවා සමාන කියන්නේ මේක දුර්ලභ ගමේ දෙයක් නිසා තමයි මේ හඳුන්වා දෙන්නේ. මම ඉතින් බොහොම අමාරුයි හොයාගන්න. අද මේවා මේ එකක් තංගුල නෑ හොයාගන්න. පරම්පරා ගෙවල් වල තමයි තියෙන්නේ. මේවට ඉතින් උදාහරණයක් තියෙනවා සංරක්ෂණය කරලා තියෙනවා නම් තමයි වටිනා පාසල් ළමයින්ට පෙන්නන්න. මුළු දැකපු නැති දේවල් මේ වගේ විගහක් දැකලා නැතුව ඇති. මේකට කියන්නේ අමුතු බාන. හරක් ඇඳලා නඟුලට දාන්නේ මෙන්න මේක. මේක දාලා තමයි හරක් දෙන්න දෙපැත්තෙන් ඇදගෙන යනවා. ගොවියා නඟුල අල්ලගෙන පිටිපස්සෙන් හරක් ටික පාලනය කරනවා. මේක තමයි මේකේ වැදගත්කම. මේ වියගහක් හොයාගන්න හරි අමාරුයි. මේ පුරාණේ අතීත ගෙවල් වල තමයි තියෙන්නේ. ඒ නිසා මේ පොඩි දැනුමක් කරේ ඒකයි. මේක මේ දුර්ලභ ගණයේ වියගහක් කියන්නේ මේකේ විශේෂත්වයක් තියෙනවා. හේතුව මොකද්ද? මෙතන මේකේ සිදුරු මෙතන එකක් තියෙනවා. මෙතන උඩින් එකයි දෙකයි. මෙතන එකයි තුනයි. මැද එකයි හතරයි. මෙතන එකයි පහයි. මෙතන තියෙනවා දෙකක්. ඒ දෙකත් එක්ක සිදුරු හතක් තියෙනවා. ඒක තමයි මේකේ විශේෂත්වය. මේක මේ වටිනා වියගහක් හැටියට ගන්න මෙන්න මේක. මේක උන්ටත් දෙනෙකුට දැක ගන්න බලා ගන්න නෑ. අද නවීන උපකරණ නිසා මේ වයින් යනවා මේවට ඉතින් අනුග්‍රහයක් දීලා මම සංරක්ෂණය කරනවා නම් මොකක් වැඩගත් වෙනවා මේවට රැක ගන්න. මොකද ළමයින්ට උනත් පෙන්නන්න පුළුවන් කවදා හරි පුරාණී ගොවිතැන් කරපු හැටි. ඒ තාම අඩු මිනිස්සු ළමයි දන්නේ නැහැ මේක. අන්න ඒකයි මේ පොඩි හඳුන්වීමක් කරන්නේ.